ආශිර්වාදමත් දවසක් ඔබ සියලු දෙනාට. අපි හැම කෙනෙක්ම අලුත් මාසයකට ඇතුළු වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් මාසයේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝම කිතුණුවන් වුණාට ඇත්තටම අපි කවුද කියන එක අපිට අමතක වෙනවා. සරලවම කියනවා නම් අපි ගොඩක් උත්සාහ කරනවා පෞද්ගලිකව තමන් කවුද කියන එක අඳුනගන්න. අපිට මුහුණ දෙන්නත් වෙන තත්ත්වයන් නිසා වේවා, අපි ලබන අත්දැකීම් නිසා වේවා, මේ වගේ ගොඩාක් හේතු නිසා අපි අපිටම කියාගන්න දෙයක් තමයි මම වැඩක් නැහැ, මම පව්කාරයෙක්, මට කවුරුත් නැහැ, මම තනි වෙලා, මට කිසිම සැලැස්මක් නැහැ, කිසිම අරමුණක් නැහැ. නමුත් මම අද ඔබට කියන්න කැමතියි. සැබෑවටම දෙවියන් වහන්සේ අපි ගැන මොනවද කියලා තියෙන්නේ? එහෙම නැත්නම් උන්වහන්සේ අපේ අනන්‍යතාවය ගැන මොනවද කියලා තියෙන්නේ? පිලිප්පි 1 පරිච්ඡේදයේ 6 වෙනි පදයට අනුව නුබලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක්කැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. මේ පොළොවට උන්වහන්සේ අපිව ගෙනත් තියෙන්නේ යම්කිසි සැලැස්මක් ඇතිව. ඉතින් ඒ සැලැස්ම Tamanට ආවේනික වගේම සුවිශේෂී වූ සැලැස්මක්. ඉතින් මම කියන්න කැමති ඔබ තුළ උන්වහන්සේ පටන්ගත් වැඩේ සිද්ධ වෙමින් පවතින අතර ඒක සම්පූර්ණ කරන්නට උන්වහන්සේ තවම විශ්වාසවන්තව සිටිනවා. ඒ විතරක් නෙමෙයි, එපීස පොතේ 1 පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මෙහෙම කියනවා. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව ලියා තිබෙනවා උන්වහන්සේගේ ලේ කරනකොටගෙන අපේ වරදවලට සමාව තියෙනවා. ඒ කියන්නේ ඔබත් මමත් ක්‍රිස්තුස් වහන්සේ නිසා සමාව ලැබුවයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කාරණාව අපේ මනසේ ඉහළින්ම තියාගන්න ඕනේ. ඉතින් ශුද්ධ බයිබලයේ යොහාන් පොතේ 1 පරිච්ඡේදයේ 12 වෙනි පදයේ වෙනම එහෙම කියනවා. "නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නවද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක." ඉතින් ඔබත් මමත් දෙවියන් වහන්සේගේ ආදරණීය රැක බලා ගන්න ලද දරුවෙක්. දෙවියන් වහන්සේ තුල අපේ අනන්‍යතාවය කියන දේ තව ඉස්සරහට අපි බැලුවොත් 1 පේතුස් 2 පරිච්ඡේදයේ 9 වෙනි පදයේ "නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුබලා කැඳවාගත් හැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුබලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නේය." මේ පදයට අනුව අපි සියලු දෙනාම උන්වහන්සේ විසින් තෝරාගත් පුද්ගලයෙක් බවට තහවුරු කරනවා. මම මේ කිව්ව කාරණාවලට අමතරව උන්වහන්සේ තුල Taman කවුද කියන අනන්‍යතාවය බයිබලයේ පුරාවටම බොහෝ ස්ථානවල සඳහන් කරලා තියෙනවා. මම ඔබේ නිලන්න කැමති මුලදී මම කිව්ව කාරණා 3 දිනපතා ඔබේ ජීවිතේ ප්‍රැක්ටිස් කරන්න. ඔබ මේ බයිබල් පද ඔබේ ජීවිතයට ප්‍රකාශ කරන්න. ඔබ මේ ප්‍රකාශ කරන දේ හදවතින් විශ්වාස කරන්න. එවිට සතුරා ඔබ තුළ දමා තිබෙනවෝ ඔබට ඔබ ගැන හැගෙන බොරු අනන්‍යතාවයන් ඔබ නිවත් යනවා. දෙවියන් වහන්සේගේ දියණිය පුත්‍රයෙක් වෙන ඔබට සඵලවත් මාත්‍යක්.